අංක 7 වෙනි ගාන. 7 වෙනි ගානේ කොහොමද තියෙන්නේ 80 100 50. ඒතර 100 විදුත් ජාමවල වැඩි අපි යකින් එළියට ලකුණු කරමු I ධාරාව. ඒතර අපි මේ පැත්තට යන එක I1 පල්ලයට එන එක I I1. එකම රටාව නේද? අපි පුඩුව ලකුණු කරමු. A B C D E F කියලා. අපි එන පළවෙනි පුඩුවට ගන්නවා A B C F පුඩුවට රජුප් දානවා. දැන් මොකෝ ඉන්නේ I1 ධාරාව ගලා යනවා. දැන් අපි දන්නවා රටාව 3යි 17යි. ඊට පස්සේ අපිට C නම් F තියෙනවා I කියලා ධාරාවක්. I ධාරාව ගලා යනවා 8 2 10. ඊට පස්සේ ඔන්න විදුලි ජාම බලපං කරන ඍණී නන්දනට ඉතල A ඉඳන් B ට ඍණ 80ක් එනවා. C ඉඳන් F ට ධන 100ක් එනවා. ඒක සුළු කරනවා අපිට මෙතනින් 20යි I1 ධන 20යි I සමානයි 20. එතකොට I ධන I1 සමානයි 1යි. I ධන I1 සමානයි 1යි. ඊට පස්සේ අපි තව සමීකරණයක් දානවා. අපි ඊට පස්සේ දාමු පුඩුව F E D C F කියන පුඩුවට. එතකොට ඔන්න F E කැද්දී ධාරාව වෙන කවුද? I ඍණ I1 ධාරාව. ඒ ධාරාව වෙනයි කවුද? මෙතනින් 1යි 9යි. ඊට පස්සේ ධාරාව වෙනවා C ඉඳන් F ට I ධාරාව. I ධාරාව වෙන්නේ 2 8 10. 2 8 10. විදුලි ජාමවල ගත්තොත් C ඉඳන් F ට අපේ පුඩුව යන්නේ. පුඩුව කරකින්නේ C ඉඳන් F පැත්තට. ඒතකොට ධන 100. ඒතකොට E ඉඳන් D ට පැත්තට අපේ පුඩුව චලනය වෙන්නේ ED පැත්තට නිසා ඍණ 50. පොඩ සුළු කරලා ඉගෙන සමීකරණයක් ගමු. මෙතන කියන 10යි I ඍණ 10යි I1 මෙතන කියනවා 20යි I සමානයි 50. එතන අපිට එනවා 30යි I ඍණ 10යි I1 සමානයි 50. අපිට සුළු කරමු. වේදන 3 10 3යි I ඍණ I1 සමානයි 5. එක අංක දෙක. 1 2 එකතු කරනවා. එතකොට එනවා 1 ධන 2. එතකොට 4 එතකොට මෙතන අපිට ආවේ I නේ. එතකොට අපිට 4යි I සමානයි I1 I1 කැපිලා යන 6යි. I වල ගෙන එක්වේෂන් 5. I වලගේ එක්වේෂන් 5 ඇම්පියර්. ඒතර I1 වෙන්නේ I ධන I1 කියන්නේ 1යි නම් එකෙන් එක්වේෂන් 5 ගියාම ඍණ 0.5 ඇම්පියර්. ඍණ කියන්නේ අපි හිතුව පැත්තට විරුද්ධ වෙන්නේ. මේ I1 නගේ මම ඒක ආල්ෂි කරේ මොකෙන්ද? මෙන්න මේ සමීකරණේ අංක 1. I ධන I1 එකක් වෙනවා නම් I1 එන්නේ එක්වේෂන් එතකොට නේ I ධන I1 සමානයි 1යි නම් එතකොට I1 ළඟ 1.5 I කියන්නේ 1.5 නේ. I1 ළඟ ඍණ 0.5 ඇම්පියර්. හරි ඔක්කොම ටික හොයාගත්තා. එතකොට මේ පැත්තට යනවා ඍණ 0.5 කියන්නේ ඇත්තටම මේ පැත්තට දානවා. යන්නේ මෙයාගේ I ධාරාව ඇම්පියර 1යි මේ පැත්තට I ඍණ I1 කිව්වම 1.5න් ඍණ 0.5ක් අඩු කරනවා ඇම්පියර් 2ක් එතකොට නේ. ඇම්පියර් 2ක ධාරාවක් ගලා යනවා මේ පැත්තට. එහෙනම් මේ පැත්තට ඇත්තටම යන්නේ සමස්තර ඇම්පියර් 2ක්. මේ පැත්තට අනිත් පැත්තට යනවා ඇම්පියර් 0.5 මෙයාගේ ඇම්පියර් 5ක් ධාරාව වෙනවා. ඒක ඉවරයි.